දකුණේ අපිට නම් අනිවාර්යෙන් ඉතින් තංගල්ලේ සෙමිනා ලොන්ච් එකෙන් ගෙනාපු 4 person rice pack එකක් තමයි අද රිවිව් කරන්න හදන්නේ. ඉතින් මගේ හරියටම ෆ්‍රේම් එකට ගන්නත් බෑ ඒ තරම් මේක ලොකුයි. මේක 4 දෙනෙක්ට කිව්වට මට බැලුමට මේක නම් 7ක් 8ක් වගේ කවර් කරන්න පුළුවන් තරම් ලොකු පර්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ රයිස් පැක් එකත් එක්ක මෙයා දුන්න මට මේ වගේ චිලි පේස්ට් කප් 4ක්. ඊට අමතරව මේ වගේ කොච්චි පැක් එකක් විතරයි දීලා තියෙන්නේ. ඇයි සෙමිනා මේව ගන්නේ? මේකට 4ක් දෙන්න. අපි මේක try කරලා බලන්න තව කතා කරමු. heart shape omelette, කුකුල් අඬු, jumbo sausages, tuna fish slices, prawns, තව පොඩියට cuttlefish තුත් දාලා තියෙනවා මේ. අපි මේක try කරන්න හදන්නේ බටේඩා, peanuts, ලැබුණම chili paste ටිකක් මේකට දාගමු. මම කඩපැත්තෙන් දාගන්නවා. ඉතින් දකුණේ අපිට නම් අනිවාර්යෙන් ඉතින් දකුණේ නම් දන්නෝ මේ නයිමිරිස් පේස්ට් එක කොච්චර රසද කියලා. මේකෙන් චුට්ටකුත් දාගමු. අපි පළවෙනි බයිට් එක ගමු එහෙනම්. තනික රයිස් එක පුල් රයිස් එකම තියෙන බාස්මති හාලේ. මේක එකක් දීලා තියෙන මේක too spicy. ගෑවුන ඕන තැනක කෑවේ. බලමු try කරලා මෙයාගේ chicken කෑල්ල කොහොමද? ඉතින් සෙවිනා ලොන්ච් මෙයාලගේ ප්‍රයිවට් පාටි දාන්න යාළුවොත් එක්ක පොඩි අඩියක් ගහන්න සුපිරි AC non AC ප්‍රයිවට් රූම්ස් එකම වෙනම තියෙනවා. කෑමට එන හැමෝටම කිසිම බාධාවක් නැතුව දෙක සෙපරේට් තමයි ලස්සනට හදලා තියෙන්නේ. ඉතින් මෙයාලගේ කොච්චි බයිට් එක ඉවර කරන්න මට කටවල් 10ක් වගේ ගිහින්. ඉතින් තංගල්ල පොළපාර සමන්ල වයින් ස්ටෝස් උඩ තට්ටේ තමයි මේක තියෙන්නේ. මෙන්න මෙච්චර කාරණා පුළුවන්. ඉතින් මේ වගේ තව ලස්සන වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හම්බෙමු.